ආයිබෝන් කියලා අදත් ඔයාලව ස්මාර්ට් ක්ලාස් YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තර්කන රාමාශ්‍රිත තවත් එක් ගැටලුවක්. හරි. මේක තමයි අපිට දීලා තියෙන ගාන. මේ ගානදී කියනවා ලයනල් නිමල් රවීන්ද්‍ර හා විවාහ වූයේ ලංකා නිමාලි හා මහීමා සමගය. මෙතන දීලා තිනවා අනුපිළිවෙලින් නොවේ කියලා. ඔවුහු දක්ෂ ක්‍රීඩකයෝය. ලයනල් තම පාසල් පාපන්දු කණ්ඩායමේ නායකයා විය. නිමල් හොඳ පැසිපන්දු ක්‍රීඩකයෙකු වන අතර රවීන්ද්‍ර පිහිනුම් ශූරයෙකි. රවීන්ද්‍රගේ බිරිඳට පිහිනිය නොහැකිය. ලංකාගේ ප්‍රියතම ක්‍රීඩාව නෙට්බෝල්ය. නැටුමට දක්ෂ නිමාලි රවීන්ද්‍රගේ සොයුරියයි. තම සැමියා මිටි නමුත් මහීමා රියදාවන ශූරයෙකි. ජෝඩු 3 කවරෝද? මේක තමයි අපිට දීලා තියෙන ගාන. හරිනේ. දැන් මේ වගේ ගණන් අපි විසඳන්න ඕනේ. මුලින්ම අපි වගුවක් ගහ ගන්න ඕනේ. ලයනල් නිමල් රවීන්ද්‍ර කියලා එක පැත්තකටත් ලංකා නිමාලි මහීමා කියලා අනිත් පැත්තටත් අපි දාලා අපි ටේබල් එකක් හදා ගන්නවා. මෙන්න මේ විදිහට. දැන් අපිට මේ පැත්තේ ලියන්න පුළුවන් ලයනල් නිමල් රවීන්ද්‍ර. එතකොට ඔවුන් විවාහ වූයේ ලංකා නිමාලි මහීමා. මෙන්න මේ ආකාරයට අපිට ලියා ගන්න පුළුවන්. හරි. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ ඔන්නේ දේ. දැන් අපි ගාන ආයත් කියමු. ලයනල් නිමල් රවීන්ද්‍ර හා විවාහ වූයේ ලංකා නිමාලි හා මහීමා සමගය. හරි. අපි මේ ටික දැන් ලියාගත්තා. හරිනේ. ඊට පස්සේ දීලා තිනවා අනුපිළිවෙලින් නොවේ. හරි. අපි ඒක පොඩ්ඩකට තියාගමු. දැන් අපි ඊගාව ටිකට යමු. ඔව්හු දක්ෂ ක්‍රීඩකයෝ. මේ ඔක්කොම දක්ෂ ක්‍රීඩකයෝ. ලයනල් තම පාසල් පාපන්දු කණ්ඩායමේ නායකයා විය. එතකොට අපිට ඒකෙන් මේකේ කවුද මේ ජෝඩු කියලා හොයාගන්න පොයින්ටර් නැහැ. ඒකින්ද අපි ඒක එතනින් තියමු. නිමල් හොඳ පැසිපන්දු ක්‍රීඩකයෙකු වන අතර නිමල් හොඳ පැසිපන්දු ක්‍රීඩකයෙක්. නිමල් හොඳ පැසිපන්දු ක්‍රීඩකයෙක් වුණා කියලා අපිට මේ ටික හොයාගන්න අවස්ථාවක් නැහැ. රවීන්ද්‍ර පිහිනුම් ශූරයෙකි. රවීන්ද්‍ර කියන්නේ කවුද? පිහිනුම් ශූරයෙකි. රවීන්ද්‍රගේ බිරිඳට පිහිනිය නොහැකිය. ලංකාගේ ප්‍රියතම ක්‍රීඩාව නෙට්බෝල්ය. නැටුමට දක්ෂ නිමාලි රවීන්ද්‍රගේ සෝරියයි. හරි. මෙන්න මෙතනින් අපිට පොයින්ට් එකක් ගන්න පුළුවන්. නැටුමට දක්ෂ කවුද? නැටුමට දක්ෂ මෙන්න මේ නිමාලි. මෙයා රවීන්ද්‍රගේ සොයුරිය. හරි. නිමාලි කියන්නේ රවීන්ද්‍රගේ සොයුරිය නම් නිමාලි රවීන්ද්‍රයි කියන්නේ අඹුසැමියන් වෙන්න බෑ. හරි. අපිට මේ කියවපු ගානෙන් මෙච්චර අපිට තාම නම් කරගන්න ලකුණු කරගන්න පුළුවන් උනේ. තම සැමියා මිටි නමුත් මහීමා රියදාවන ශූරයෙකි. හරි. ওই ටික තමයි අපිට දීලා තියෙන්නේ. එතකොට මේ ටිකේ මෙන්න මේ පිහිනුම් ශූරයෙක්ද සැමියා මිටිද ඒ මොකකින්වත් අපිට හරියට පිළිවෙලක් හරියට අපිට ලකුණු කරගන්න බෑ. එතකොට අපි මේ ගානේ අපිට සමහර ගණන් වල දීලා තිනවා අනුපිළිවෙලින් නොවේ. එහෙම නැත්නම් අනුපිළිවෙලින්ම නොවේ කියලා. හරි. දැන් අපිට මේ ගාන හදන්න වෙන ක්‍රමයක් නැහැ. ඒකෙන්ද අපි මෙන්න මේ අනුපිළිවෙලින් නොවේ කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ලයනල් නිමල් රවීන්ද්‍ර මෙන්න මේ තුන් දෙනා විවාහ වෙච්ච කට්ටිය පිළිවෙලින් දීලා නැහැ කියන එක තමයි කියන්නේ. එහෙනම් ලයනල් විවාහ වූයේ ලංකා නෙවෙයි. ලයනල් නම් ලංකා නෙවෙයි. නිමල් නම් නිමාලි නෙවෙයි. නිමාලි නෙවෙයි. හරි. රවීන්ද්‍ර නම් මහීමා නෙවෙයි. හරි. දැන් අපිට මෙන්න මේ කොටු විතරයි හිතෙන් තියෙන. අපිට ඒක හිතා ගන්න පුළුවන් ලයනල් විවාහ වූයේ නිමාලි එක්ක. ලයනල් නිමාලි එක්ක විවාහ වුණා මහීමත් එක්ක විවාහ වෙන්න බෑනේ. ඒකින්ද මම මෙතන කතරයක් දා ගන්නවා. හරි. දැන් අපිට පුළුවන් මෙතනට එහෙනම් නිමල් විවාහ වුණේ කාත් එක්කද? මහීමත් එක්ක. නිමල් මහීමත් එක්ක විවාහ වුණා ලංකත් එක්ක විවාහ වෙන්න බෑනේ. ඒතකොට අපි මේකේ කතරයක් දා ගන්නවා. හරි. දැන් එතකොට රවීන්ද්‍ර විවාහ වෙලා තියෙන කාත් එක්කද? ලංකත් එක්ක. එහෙනම් අපේ ජෝඩු ටික මොකද්ද? රවීන්ද්‍ර ලංකා. ඒ වගේම
නිමල් නම් මහීමා. ලයනල් නම් නිමාලි. මෙන්න මේ ආකාරයට තමයි අපි උත්තර ටික ගන්නෙ. ඉතින් ඔයාලා මොනවා හරි දෙයක් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා නම් අපේ channel එක subscribe කරගන්න. ඒ වගේම මොනවා ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න. ඒ වගේම තවත් යාළුවෙක්ට බලන්න share කරන්න. ඒ වගේම වීඩියෝ එක like එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.